ඒ අතීත දඹදිව උත්තර පංචාල නුවර බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් රාජ්‍ය කළා. එතුමාට හිටියා හරිම නුවණක්කාර. ඒ වගේම කපටි පුරෝහිතෙක්. ඒ වට බමුණා. දවසක් උදේ පාන්දර මාලිගාවේ සුවඳ පහන් එළිය නැත්තේ. එන් මල් වලින් සරසපු සිරියහන දිහා බලාගෙන කේවට්ටයා මෙහිම කල්පනා කළා. මේ මහා සැප සම්පත් මේ යස ඉසුරු වෙන කාගේද? චූලනී බ්‍රහ්මදත්ත රජතුමාගේ. චූලනී බ්‍රහ්මදත්ත රජතුමා මුළු දඹදිවටම අගරජ කළොත් කොච්චර හොඳද? එහෙම වුණොත් මට පුළුවන් මුළු දඹදිවටම අග්‍ර පුරෝහිතයා වෙන්න. මේ කපටි අදහස හිතේ තියාගෙන උදෑසනම කේවට්ටයා රජතුමා ළඟට ගියා. දේවයන් වහන්සේ, නුවර ඇතුලේ කියන්න බැරි රහසක් තියෙනවා. අපි මඟුල් උයනට යමු. යහපති. රජතුමා ආරක්ෂක සේනාව පිටත තියලා කේවට්ටයත් එක්ක උයන ඇතුලේ තියෙන මඟුල් සල්ගල උඩ ඉඳගත්තා. මේ වෙලාවේ මහෝෂධ පඬිතුයන්ගේ ගිරවා මේක දැකලා සල්ගහේ අතු අතරේ හැංගුණා. දේවයන් වහන්සේ, ඔබ වහන්සේගේ කන මේ පැත්තට ලං කරන්න. මේක සතර කන් මන්ත්‍රණයක්.